ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ශිෂ්‍යත්වයට ඉගෙන ගන්න ඕන ප්‍රස්ථාපිරුලක් වන කට නිසා ඉබ්බ නැහුණා වගේ කියන ප්‍රස්ථාපිරුලයි. ඔන්න අපි පුංචි ලස්සන කතාවක් හදලා තියෙන මේකට. අපි මුලින්ම ඒ කතාව බලලා ඉමුකෝ. ඔන්න එකෝමත් එක රටක ලස්සන විලක් තිබුණා. ඒ විලේ ඉබ්බෙක් සහ එයාගේ හොඳම යාළුව වුණ කොක්කු දෙන්නෙක් හිටියා. එයාලා මේ විලේ සතුටින් ජීවත් වුණා. ඒත් සමගම දැඩි නියං කාලයක් පැමිණියා. මාර වැඩේ නේද ඉබියාළුවේ වෙලා තියෙන්නේ? ඔයාට ජීවත් වෙන්න වතුර පොඩ්ඩක්වත් නෑනේ. ඒක තමයි කොක් යාළුවේ. මට හිතාගන්න බැහැ කොහොමද ජීවත් වෙන්න කියලා. මෙහෙම ගියොත් මම මැරිලා යාවි. ඉබියාළුවේ අපිට ඔයාට උදව් කරන්න නම් පුළුවන්. එහා ගමේ තියෙනවා වතුර ගොඩක් පිරීලා තියෙන ලස්සන විලක්. අපිට පුළුවන් ඔයාව කෝටුවකින් එහා විලට එක්කන් යන්න. අපි දෙන්නම කෝටුව දෙපැත්තෙන් අල්ලන්නම්. ඔයාට තියෙන්නේ හයියෙන් ඒ කෝටුව මැදින් කටින් අල්ලන් ඉන්නයි. හැබැයි යාළුවේ, ඉතින් ඔයා හොඳට මතක තියාගන්න ඕන දේ තමයි මේ යන අතරේ ඔයාගේ කට ඇරුණොත් ඔයා වැටිලා මැරෙන්න පුළුවන්. ඒ නිසා මොනම හේතුවක් ආවත් ඔයා කට අරින්න නම් බෑ හොදේ. හරි. මම කිසිම හේතුවකට මගේ කටනං අරින්නේ නැහැ. හරි යාළුවේ, අපි හෙට අලුත් විලට යමු. ඔන්න යාළුවනේ, මේ කොක්කු දෙන්න ඉබියාළුවාව අහසින් එක්කන් යනවා. ඉබියාළුව අහසින් යද්දි පල්ලෙහා සෙල්ලම් කරමින් හිටිය ළමයි ටිකක් මෙන්න මෙහම කෑ ගහන්න ගත්තා. අන්න ඉබ්බෙක් අහසින් පියාඹනවෝ. අන්න ඉබ්බෙක් අහසින් පියාඹනවෝ. මේක අහගෙන හිටපු ඉබ්බට කට වහගෙන ඉන්නම බැරි තැන මෙන්න මෙහෙම කියන්න කට ඇරියා. උදු අම්මෝ, මෙන්න මම වැටෙනෝ, මාව බේරගන්නේ. ඔන්න යාළුවනේ, අර ළමයි කියපු දෙයට තරහගත් ඉබ්බා කට ඇරපු නිසා බිමට වැටිලා මැරෙන්න සිදු වුණා. එහෙනම් දුවේ පුතේ, කට නිසා ඉබ්බ නැහුණා වගේ කියන ප්‍රස්තාපිරුලෙන් කියවෙන්නේ සුදුසු නොසුදුසු දේ විචාර බුද්ධියෙන් නොවිමසා කතා කිරීමයි. ශිෂ්‍යත්වයේ විශිෂ්ටයා රසික වික්‍රමරත්න 2 3 4 5 නව පන්ති ආරම්භයි.